හරි. අපිට එතකොට මේ කතා කරන්න තියෙන්නේ පිරිවැයේ 2019 උසස් පෙළ විභාගයේදී සාකච්ඡා කරන හතරවෙනි යන කොටස. ඒ කියන්නේ පිරිවැය ප්‍රශ්නය එන්නේ සාමාන්‍ය අපට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය හතරවෙනි කොටස තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ මේ ඊටම වැදගත්ම කොටසක්. එතකොට මේකේ මේ අස්ථාර සටහන ආශ්‍රිත ගණිතමය කොටස් ටික තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඔයාලා දැන් පිරිවැය පාඩමේදී ඉගෙන ගත්තා සමතුලිත කොන්දේසියක් නේද? සමතුලිත කොන්දේසියක් ගැන ඉගෙන ගන්න. කොන්දේසි දෙකක් තියෙනවා නේද? ආයතනයක ලාභ උපරිමණය කරන කොන්දේසි දෙකක් ඉගෙන ගත්තා. එක කොන්දේසියක් තමයි ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. මොකද්ද? MR සමානයි MC කියන කොන්දේසිය. මෙන්න මේ කොන්දේසිය. MR MC සමාන වන කොන්දේසිය. ඒ කියන්නේ ආන්තික අයභාරයට ආන්තික පිරිවැය සමාන වන කොන්දේසිය. හරි. එතකොට අපි ඉගෙන ගත්ත මෙන්න මේ කොන්දේසියේදී මොකද වෙන්නේ? ආයතනයේ ලාභයේ උපරිමණය වෙන. කියන්නේ සමතුලිත කොන්දේසිය. සමතුලිත කොන්දේසිය. හරි අපිට දැන් මේක ගන්න පුළුවන් අපිට දීලා තියෙනවා ප්‍රස්තාව සටහන 2019 දී. ඒකක 100ක සමතුලිත නිමැවුම් මට්ටමක් නිෂ්පාදනය කරමින් කෙටි කාලයේදී කටයුතු කරන පූර්ණ තරංගකාරී ආයතනය පහත රූප සටහන මගින් නිරූපණය වේ. ඒකක 100ක්. හරි. අපිට දීලා තියෙනවා ගණන් කිහිපයක්. සමතුලිත නිමැවුමේදී පහත සඳහන් දෑ ගණනය කරන්න. සමතුලිත නිමැවුමේදී. සමතුලිත නිමැවුම හොයාගන්නේ කොහොමද? අපිට හරි ලේසි. අපිට දීලා තියෙන ඒකක මට්ටමක් එකක 100ක්. මෙන්න මේ ඒකක 100ේදී අපි දන්නවා MR MC ව ඡේදනය කරන තැන. අපි ඉගෙන ගන්නවා පිරිවැය වෙන මෙහෙම කතාවක් නේ. මෙන්න මේ හරස් අතර තියෙන මෙන්න මේ වක්‍ර පූර්ණ තරංගකාරී ආයතනයක නම් නේද? පූර්ණ තරංගකාරී ආයතනයක නම් MR AR P කියන මේ තුන් දෙනාම එකිනෙකට සමාන වෙනවා. වැදගත් පොයින්ට් එකක්. එතකොට මෙතන ඊළඟ එකේදී 40 දී එතන මොකද වෙන්නේ? MR AR P කියන තුන් දෙනාම එකිනෙකට සමාන වෙනවා. ඊළඟ පොයින්ට් එකේදී MR AR P කියන තුන් දෙනාම එකිනෙකට සමාන වෙනවා. මේ පූර්ණ තරංගකාරී ආයතනයක තමයි මේ වගේ තුන් දෙනාම එකිනෙකට සමාන වෙන්නේ. හරි. හරි. එතකොට බලමු. අපි මෙන්න මේ 100 කියන සමතුලිත නිමැවුම් මට්ටම ගන්නවා. ඒ මට්ටමේ ඉඳන් මේ රේඛාව දික් කරගෙන එහෙම එද්දී නේද? පාස් කරගෙන යනවා ABC වක්‍රය, ATC වක්‍රය. මෙන්න මේ ඉහළ යන MC වක්‍රය ඡේදනය කරන්න මෙතනදී හරියටම නේ. කියන්නේ MR වක්‍රයට මෙන්න MR වක්‍රය A වක්‍රයට MC වක්‍රයේ ඡේදනය වන තැන. මෙන්න මෙතන මොකද්ද වෙන්නේ? අපි කියනවා MR සමානයි MC. ඒ කියන්නේ අපි මොකද්ද මේ සමතුලිත කොන්දේසිය තෘප්ත වෙනවානේ. සමතුලිතය. හරි. අපි දැන් හොයාගත්තා. අපිට ගන්න පුළුවන් එහෙනම් මොකද්ද අපිට පළවෙනි ප්‍රශ්නය? ආයතනය ලබන මුළු අයභාරය. ආයතනය ලබන මුළු අයභාරය. කොහොමද මුළු අයභාරය ගණනය කරන්නේ? කොහොමද මුළු අයභාරය ගණනය කරන්නේ? අයභාරය නැත්තම් අපි ඔය වචනටම කියනවා ආදායම. මතක තියාගන්න අයභාරය ගණනය කරන විදිය. අයභාරය ගණනය කරන අපි ඉංග්‍රීසි අපුරේ දාගන්නවා TR. TR කියන්නේ total revenue එක. ඒ කියන්නේ අයභාරය. මේක ගණනය කරන්නේ අදාළ භාණ්ඩයේ මිලෙන් ඒකක ප්‍රමාණය වැඩි කරනවා. භාණ්ඩයේ මිල වැඩි කිරීම ඒකක ප්‍රමාණය. හරි. අපි දන්නවා දැන් භාණ්ඩයේ මිල කීයද? නේද? ඒකක 100ක් හදද්දී ඒකට අදාළ සමතුලිත කොන්දේසිය දාලා මිල ගත්ත අපි කීයද? හොයාගත්තා 60යි. එහෙනම් මිල 60යි. මිල කීයද? මිල 60යි. ප්‍රමාණය ඒකක 100යි. මිල 60ක් ෙදී ප්‍රමාණය ඒකක 100යි. එහෙනම් මුළු අයභාරය අපට එනවා කීයද? 6000. මුළු අයභාරය 6000. හරි. අපි මේ හරිය ලියාගමු මේක. මුළු අයභාරය සමානයි 6000යි. මොකද මේ දත්ත අපිට ඉස්සරහට වැදගත් වෙනවා. මුළු අයභාරය 6000යි. හරි. ඔන්න දැන් මුළු අයභාරය ගණනය කරලා අවසන්. හරි. ඊට පස්සේ ආයතනයේ මුළු පිරිවැය. ආයතනයේ මුළු පිරිවැය. ඒ කියන්නේ total cost එක. total cost එක කොහොමද හොයන්නේ? total cost එක. total cost එක ගණනය කරන්නේ අපි average cost එක වැඩි කරනවා භාණ්ඩයක ප්‍රමාණය. සාමාන්‍ය මුළු පිරිවැය වැඩි කරනවා අදාළ භාණ්ඩ ප්‍රමාණය. සාමාන්‍ය පිරිවැය හොයාගන්නත් අපිට මේ සංසිද්ධියම ගන්න පුළුවන්. මේ රේඛාව අරගෙන යනවා මේක අරගෙන ඉන්නේ. හැබැයි අපි ABC වක්‍රය ඡේදනය වෙන තැන නෙමෙයි
AC වක්‍රය ඡේදනය වන තැන. භාණ්ඩ ඒකක 100ට අදාළ TC වක්‍රය ඡේදනය වන තැන. මෙතන. එතනට අදාළ මිල කීයද? මිල අපිට එනවා කීයද? 40ක්. හරි. now අපි දන්නවා එක් ඒකකයක් හදන්න යන මුළු පිරිවැය 40යි. ඒක වැඩි කරනවා අදාළ එකක ප්‍රමාණය. කීයද? 100. හරි. එතකොට අපට උත්තරයක් එනවා කීයද? 40 වැඩි කරනවා 100ෙන් කීයද? 4000යි. හරි. 4000. එහෙනම් අපි මුළු පිරිවැයත් හොයාගමු. මුළු පිරිවැය මෙතන ලියාගමු. මෙතන මුළු වැය භාරය අපට ආවා 6000ක්. මුළු පිරිවැය ආවා කීයක්ද? 4000ක්. හරි. ඔන්න අපි ඒක පොඩ්ඩක් කොටු කරලා ලියාගමු. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ අපේ තුන්වෙනි කොටස C කොටස. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය ගණනය කරන්නේ කොහොමද? මුළු ස්ථාවර පිරිවැය කියන්නේ total fixed cost එක. නේද? මෙන්න මෙයා තමයි හොයන්න තියෙන්නේ. මෙයා හොයන්න නම් අපි පොඩි වැඩක් කරන්න ඕනේ. මෙන්න බලා ගන්න. ඒකත් අපිට ගණනය කරගන්න පුළුවන් දීලා තියෙන දත්ත පදනම් කරගෙන. හරි සරලයි මේක. මහ ලොකු දේවල් නෑ මේක ඉගෙන ගන්න. මේක හරියට තියරිය ඔළුවට දා ගන්නවා නම් නේද? වැඩේ ලස්සනට ඔළුව දා ගන්න පුළුවන්. හරි. total fixed cost එක තමයි හොයන්නේ. හරි. අපි ඊට කලින් බලමු මෙන්න මේක. අපිට දීලා තියෙන දත්ත පදනම් කරගෙන අපි ගන්නවා AFC. AFC කියන්නේ average fixed cost. ඒ කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය. නෑ සාමාන්‍ය ස්ථාවර පිරිවැය නේ සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය. average total cost එක. සාමාන්‍ය මුළු පිරිවැය ගණනය කරන්නේ කොහොමද? ඒක හැදෙනවා අපිට ගන්න පුළුවන් සූත්‍රයක් AFC ධන AVC. AFC කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. AVC කියන්නේ සාමාන්‍ය විචල පිරිවැය. අපි දන්නවා සාමාන්‍ය විචල පිරිවැය අපිට හොයාගන්න පුළුවන් එක ප්‍රමාණය 100ක් හදද්දී ඒ රේඛාව අරගෙන එනවා ABC වක්‍රය ඡේදනය වෙන තැනට. මෙන්න. ඒකට අදාළ මිල කීයද? 30යි. එහෙනම් එක් ඒකකයක් හදන්න යන මිල විචල්්‍ය පිරිවැය අපිට හොයාගන්න පුළුවන් 30යි. අපි දන්නවා ATC වගේත් නේ. මෙන්න මේ රේඛාව මෙහෙම අරගෙන යනවා එක් ඒකකයකට අදාළ ප්‍රමාණය කීයද? 40යි. එක් ඒකකයක් හදන්න යන මුළු පිරිවැය 40යි. දැන් අපට පැහැදිලිවම ගණනය කරගන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ FC. මෙතන ATC හැදෙන්නේ මේ දෙන්නගේ එකතු වෙන්නම්. එහෙනම් මෙතන අගේ අනිවාර්යෙන් 10ක් වෙන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය කීයද? 10යි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය 10යි. මොකද දැන් වැඩේ ලේසි. අපෙන් අහලා තියෙන්නේ ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය total fixed cost එක. මුළු ස්ථාවර පිරිවැය ගණනය කරන්න පුළුවන් එක් ඒකකයක් හදන්න යන ස්ථාවර පිරිවැය අදාළ ප්‍රමාණයෙන් වැඩි කරනවා. එහෙනම් එක් ඒකකයක් හදන්න යන ස්ථාවර පිරිවැය 10යි නම් මුළු ඒකක ප්‍රමාණය 100කින් වැඩි කරනවා. එහෙනම් අපේ උත්තරය එනවා කීයද? 10යි. එහෙනම් total fixed cost එක 10යි. පැහැදිලි නේද? ඒතර මේකේ මේ ගණිතමය කොටස් ඉතාම වැදගත්. සාමාන්‍ය මෙන්න මේ වක්‍රාශ්‍රිතව මේ වැඩිපුරම ප්‍රශ්න අහන්න පුළුවන් කොටසක් තමයි මේ පිරිවැයේ තියෙන මෙන්න මේ ගණිතමය කොටස. නිසා පිරිවැය පාඩම කියන්නේ අපට විභාගයේ ලකුණු MCQ පැත්තෙන් ගත්තොත් ලකුණු 4ක් සහ රචනා ප්‍රශ්න පැත්තෙන් ගත්තොත් ලකුණු 10 කොටසක් සහ මුළු පේපරෙන් 114ක කොටසක් ආවරණය වන පාඩම. ඒක නිසා මේ පාඩම අපට රචනා කොටසෙන් අතාරින්න පුළුවන් වුණත් MCQ කොටසෙන් අපේකට අතාරින්න බෑ. මේක හරි ලේසි පාඩමක්, හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. හරි. ඒ නිසා මේ ටික හරියට මහන්සි වෙලා කරගන්න. හරි. එතකොට අපි ඊළඟ කොටසට එමු. ඊළඟට තියෙනවා D කොටස. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය අපි ගණනය කරා. ඊළඟට අහලා තියෙනවා ආයතනයේ මුළු ආර්ථික ලාභය හෝ පාඩුව. අපි දන්නවා ආර්ථික ලාභය ගණනය කරන්නේ කොහොමද කියලා. මම ගන්නලා ඇති කොහොමද ආර්ථික ලාභය? ආර්ථික ලාභය ගණනය කරන්නේ අපි ලාභය සඳහා සංකේතවත් කරනවා මෙන්න මේ ෆයි කියන ලකුණ. ෆයි අකුර ලාභය. ගණනය කරන්නේ කොහොමද? total revenue එකෙන් අඩු කරනවා total cost එක. ඒ කියන්නේ මුළු අයභාරයෙන් මුළු පිරිවැය. මුළු අයභාරය ගණනය කරන්න පුළුවන් අපට කොහොමද? නේද? අපි හොයාගත්ත මුළු අයභාරය කීයද? 6000යි.
ඊළඟට අපි මුළු පිරිවැය ගණනය කරගත්තා. මුළු පිරිවැය යගේ කීයද? 4000යි. 4000යි. දැන් අපිට පැහැදිලි උත්තරයක් ගණනය කරන්න පුළුවන්. 6000න් 4000 කඩු වුණාම 2000යි. එහෙනම් පැහැදිලි අපිට තියෙන්නේ ආර්ථික ලාභයක් නේ. ධන ලාභයක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ගණිතමය කොටස් ටික තමයි අපිට 2019 උසස් පෙළ විභාගයේදී අහලා තියෙන්නේ. හරි මම හිතනවා මේ වීඩියෝ කරා ඔයගලන්ට මේ ප්‍රශ්නය සම්බන්ධව ඇති නේද ගැටලු निराකරණය වෙන්නේ නැති කියලා. හරි. හරි. එහෙනම් මේ ටික